ආයුබෝවන් ආදරෙන් පිළිගන්නවා කුක්කිත් නන්දිෂාක් එකතු වෙලා ඉන්නවලව ඩෙවල් එකක් කිව්වහම අපිට ගොඩක් වෙලාවට මතක් වෙන්නේ මස් මාළු වගේ දේවල්. ඉතින් ඒ වගේම අපි දන්නවා සාමාන්‍යයෙන් ඩෙවල් එකක් හදනකොට ගැඹුරු තෙලේ බැදලා තමයි හදන්නේ. ඉතින් අද මම කියලා දෙන්නේ වෙජිටේරියන් අයට කන්න පුළුවන් විදිහට ගොඩක් රසට ගැඹුරු තෙලේ බදින්නේ නැතුව පොලොස් ඩෙවල් එකක් හදාගන්න විදිහ. ඉතින් ඒ නිසා වීඩියෝ එක මුල ඉඳලා අවසාන වෙනතෙක් රැඳිලා ඉන්න. කොහොමද මේ රසවත් පොලොස් ඩෙවල් එක හදාගන්නේ කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. මෙන්න මේ දේවල් තමයි අපිට පොලොස් ඩෙවල් එක හදාගන්න අවශ්‍ය වෙන්නේ. මුලින්ම පොලොස් කෑලි ටික මේ වගේ ටිකක් පුංචි කෑලි වලට කපා ගන්න. මොකද ගොඩාක් ලොකු කෑලි වලට කපා ගත්තොත් එහෙම මේකේ රස ටිකක් අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා සාමාන්‍ය ප්‍රමාණයේ මේ වගේ කෑලි වලට කපා ගන්න. ඊළඟට අපි පොලොස් ටික තඹ ගන්න ඕනේ. මෙතනදී අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න. ඔයාලා දන්නවා සමහර පොලොස් ඉක්මනට මිදෙනවා. ඒ වගේම සමහර ගස්වල පොලොස් ඉදෙන්න වෙලා යනවා. ඉතින් අද මම අරගෙන තියෙන්නේ ටිකක් ඉදෙන්න වෙලා යන පොලොස් එකක්. ඒ නිසා මම ප්‍රෙෂර් කුකර් එකේ තමයි මේක තඹ ගන්නේ. ප්‍රෙෂර් කුකර් එක පාවිච්චි කරන නිසා වතුර ගොඩක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම මේ විදිහට වතුර ටිකක් දාගෙන අපි මේකට හොඳට ලුණු සහ කහ කුඩු ටිකකුත් දාගන්න. මොකද පොලොස් ටික තඹ ගත්තට පස්සේ කොච්චර ලුණු එකතු කරගත්තත් පොලොස් වල නියම රස එන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේක තඹ ගන්නකොට තමයි අපි අවශ්‍ය ප්‍රමාණයට හොඳට ලුණු එකතු කරගන්න ඕනේ. පොලොස් ටික තැම්බෙන්න සාමාන්‍යයෙන් විනාඩි 12ත් 15ත් අතර වගේ කාලයක් යනවා. ඉතින් ඒ නිසා පොලොස් ටික ලිපේ තියලා මම තව පුංචි දේවල් ටිකක් තියෙනවා. ඒ ටිකත් ඉක්මනටම ලෑස්ති කරගන්නවා. මම මෙතන කෝන්ෆ්ලා තේ හැන්දක් වගේ බොහොම පොඩි ප්‍රමාණයක් අරගෙන තියෙනවා. ඉතින් මේකට වතුර තේ හැඳි දෙකක් දාලා මේ විදිහට දිය කරගෙන ඊළඟට මම මෙතන අරගෙන තියෙනවා සෝයා සෝස් සහ තක්කාලි සෝස්. ඉතින් මේ දේවල් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට අඩු වැඩි කරලා අරගන්න පුළුවන්. දැන් දිය කරගත්ත කෝන්ෆ්ලා ටික මේ විදිහට සෝයා සෝස් එකට එකතු කරගන්නවා. ඒ වගේම තක්කාලි සෝස් ටිකත් අපිට මේකටම දාගන්න පුළුවන්. ඉතින් ඔයාලට තක්කාලි සෝස් එහෙම නැත්නම් chili සෝස් මේ ඕනි දෙයක් එකතු කරගන්න පුළුවන්. මේ ටික ඔක්කොම හොඳට කලවම් කරගත්තාට පස්සේ ඔන්න ගෙදරම හදපු chili paste ටිකක් මම පාවිච්චි කරනවා. ඉතින් මීට කලින් ඔයාලට මතක ඇති වීඩියෝ එකකින් අපි කතා කළා කොහොමද ගෙදරම chili paste හදාගන්නේ කියලා. ඉතින් chili paste ටිකත් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට එකතු කරගන්න. මේ දේවල් ඇස්සි කරගෙන ඉවර වෙනකොට ඔන්න පොලොස් ටිකක් තැම්බිලා තියෙන්නේ. මට හරියට විනාඩි 15ක වගේ කාලයක් ගියා මේක තැම්බෙන්න. ඉතින් ප්‍රෙෂර් කුකර් එක පාවිච්චි කරලා පුරුදු නැති කෙනෙක් නම් සාමාන්‍ය විදිහට ලුණු සහ කහ වතුර එකතු කරගෙන පොලොස් ටික තඹ ගන්න. කොහොම හරි ඔයාලා මෙන්න මේ විදිහට හොඳට පොලොස් ටික තඹ ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපිට කන්න පුළුවන් ප්‍රමාණයට පොලොස් ටික තැම්බිලා තියෙන්න ඕනේ. හැබැයි විසිරිලා නැහැ. ඔයාලට පේනවා ඇති කෑලි කැඩිලා මුකුත් නැහැ. ලස්සනට පොලොස් කෑලි ටික තියෙනවා. ඊළඟට මේ විදිහට වතුර ටික පෙරාගෙන හැබැයි මතක තියාගන්න වතුර ටික විසි කරන්න එපා. අපිට ඒකත් ඕනේ වෙනවා ඩෙවල් එක හදාගන්න. ඊළඟට ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට තෙල් ටිකක් ලිපේ තියාගන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වා වගේ ගැඹුරු තෙලේ බැදලා නෙවෙයි අපි මේ ඩෙවල් එක හදන්නේ. තෙල් ගොඩක් අඩුවෙන් පාවිච්චි කරලා. ඉතින් ඒ නිසා ඔන්න මම තෙල් මේ වගේ පොඩි ප්‍රමාණයක් තමයි අරගෙන තියෙන්නේ. තෙල් ටික හොඳට රත් වීගෙන එනකොට ඉඟුරු සුදු ලුණු ටිකත් මේකටම දාගන්න. මේ ටික බැදෙන්න කලින් මිරිස් කුඩු සහ ලුණු කුඩු ටිකකුත් මම තෙල් එකටම දාගන්නවා. ඉඟුරු සුදු ලුණු ටික හොඳටම බැදෙනකන් ඉන්නේ නැතුව ඉක්මනටම තඹගත්ත පොලොස් ටිකත් කලවම් කරගන්න ඕනේ. පොලොස් ටිකත් එක්කම ඉඟුරු සුදු ලුණු ටික බැදුනහම තමයි මේකේ රස තවත් ගොඩක් හොඳට වැඩි වෙන්නේ. ඒ වගේම මතක තියාගන්න මේ වෙලාවේදී ලිපේ ගින්දර හොඳටම අඩු කරන්නේ නැහැ. මේ විදිහට ටිකක් වැඩි ගින්දරේ තමයි මේ ටික බැද ගන්න ඕනේ. ඔයාලා දන්නවා සාමාන්‍යයෙන් අපි චිකන් ඩෙවල් එකක් හදනකොට උනත් චිකන් ටිකක් වැඩිපුර බැදුනොත් තමයි ඩෙවල් එකේ රස තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි මෙතනදී පොලොස් කෑල්ලෙම දෙපැත්ත හොඳට ටිකක් වැඩිපුර බැදුනොත් ඩෙවල් එක ගොඩක් රසට හදා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා පොලොස් කෑලි ටිකත් හොඳට දෙපැත්ත රන්වන් පාට වෙනකන් බැද ගන්න. මොකද මේක හොඳට තැම්බෙලා තියෙන්නේ. අපිට දැන් අවශ්‍ය වෙන්නේ ටිකක් වටේට පොලොස් කෑල්ල හොඳට බැදෙන එක විතරයි. ඉතින් ඒ නිසා ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට හොඳට පොලොස් ටික බැද ගන්න. ඔයාලට පොලොස් ටික අවශ්‍ය ප්‍රමාණයට හොඳට බැදගත්තට පස්සේ ලිපේ ගින්දර අඩු කරලා අනිත් දේවල් එකතු කරගන්න. ඊළඟට ඔන්න මම මාළු මිරිස් සහ අමු මිරිස් තමයි එකතු කරගන්නේ. ඉතින් ඔයාලට තියෙනවා නම් බෙල් පෙපර් වගේ දේකුත් ගොඩක් ගැලපෙනවා. මම සාමාන්‍යයෙන් ඩෙවල් වගේ දේවල් හදනකොට කරපිංචා රම්පේ කුරුඳු පොතු වගේ දේවල් පාවිච්චි කරන්නේ නැහැ. හැබැයි ඔයාලට ඒවා අවශ්‍ය නම් කැමති විදිහට එකතු කරගන්න පුළුවන්.
ඊළඟට අපි කලින් හදාගත්ත කෝන් ෆ්ලාර් සහ සෝස් මිශ්‍රණය මේ වෙලාවේදී එකතු කරගන්නවා. ඉතින් මතක ඇතුව ලිපේ ගින්දර ගොඩාක් අඩු කරගන්න. මොකද මේ එකතු කරගන්න දේවල් වල රස හොඳට පොලොස් එකට එකතු වෙන්න ඕනේ. ලිපේ ගින්දර වැඩි වුණොත් ඔක්කොම ටික එකපාරටම හොදි ටික හිඳිලා යන්න පුළුවන්. ඉතින් ඒ නිසා අඩු ගින්දරේ ඊළඟට මේ ඔක්කොම දේවල් හොඳට කලවම් කරගන්න. ඉතින් ඔයාලට මතක ඇති මම මුලින්ම කිව්වා පොලොස් තඹ ගන්න වතුර එක විසි කරන්න එපා කියලා. මේ තියෙන එකෙන් වතුර ටිකක් ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේකෙන් ටිකකුත් කලවම් කරගන්න පුළුවන්. ඉතින් පොලොස් වල රස හොඳට මේ වතුර එකේ තියෙන නිසා ඩෙවල් එකේ රස ගොඩාක් වැඩි වෙන්න එකත් හේතුවක් වෙනවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට මේකෙන් එකතු කරගන්න. විනාඩි කිහිපයක් මේ විදිහට හොඳට ඔක්කොම දේවල් කලවම් කරගෙන අන්තිමට තමයි ඕන තක්කාලි සහ ලුණු ටික මම කලවම් කරගන්න. ඉතින් මේ දෙක එකතු කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ලිප ඕෆ් කරගන්න. ලිපේ රස්නෙට අයමත් හොඳට මේ විදිහට තව ටිකක් කලවම් කරගන්න. එහෙමනම් ඉතින් ඔන්න ඔයාලටත් පුළුවන් මේ විදිහට පොලොස් ඩෙවල් එකක් හදලා රස බලන්න. විශේෂයෙන් ගැඹුරු තෙලේ බදින්නේ නැතුව හදන නිසා මම හිතනවා ඔයාලා මේකට ගොඩක් කැමති වෙයි කියලා. ඉතින් ඕනිම විශේෂ අවස්ථාවකට විශේෂයෙන්ම දානකට උනත් ඔයාලට පුළුවන් මේ විදිහට රසට පොලොස් ඩෙවල් එකක් හදාගන්න. එහෙමනම් අද වීඩියෝ එකත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් අපි ආයෙමත් ඉක්මනින්ම මුණ ගැහෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.